හෙලෝ ගයිස්, ඉතින් අද මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ Django tutorial series එකේ තවත් එක අලුත් වීඩියෝ සෙක්ෂන් එකක් එක්ක. ඉතින් අපි මේ සෙක්ෂන් එකෙන් සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ Django වල අපි කොහොමද databases හදාගන්නේ, අපි කොහොමද tables create කරන්නේ, අපි මේ දේවල් කොහොමද access කරන්නේ කියන එක ගැන. ඉතින් ගයිස් ඔයාලට පළවෙනි අද එක තමයි අපේ පළවෙනි වීඩියෝ එක මේ සෙක්ෂන් එකේ අරගෙන ඉන්නේ. ඉතින් මම පළවෙනියටම හිතුවා පොඩක් මොකද්ද මේ database එකක් කියලා කියන්නේ, මොන වගේ database types අපිට බලා ගන්න පුළුවන්, එතකොට ඇයි අපිට මේ database එකක් ඇත්තටම ඕන වෙන්නේ කියන එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් guys පළවෙනි presentation slide එකට අපි මේ විදිහට යමු. ඉතින් මෙතන තියෙනවා මොකද්ද මේ database එකක් කියලා කියන්නේ කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා a database is an organized collection of data that can be easily accessed කියලා. මෙතනදී මේ කියන්නේ අපි database එකක data collect කරලා තියෙනවා, ඒක organize කරලා තියෙනවා අපිට තේරෙන විදිහට. එහෙම නැත්නම් අපි ඒක හරි විදිහට නිවැරදි විදිහට අපි organize කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ organize කරලා තියෙන දේවල් අපි access කරනවා. ඒ වගේම අපිට මේ database එක ඇතුලේ තියෙන දේවල් අපිට manage කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ database එක ඇතුලේ තියෙන දේවල් update කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇත්තට මේ database එක ඇතුලේ තියෙන දේක් access කරනවා කියලා මොකද්ද මම අදහස් කරේ. ඉතින් ඔයාලට මම මෙතනදී example එකක් විදිහට අරගත්තොත් එහෙම මම ආයෙමස්සර මේ විදිහට මගේ web browser එක open කරලා nanoshell net එකට යන්නම්. ඉතින් මෙන්න මේ blogs කියන එක ඇතුලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මට blogs post ටික ඔක්කොම පෙන්නලා තියෙනවා. ඉතින් මෙතනදී මේ blog post ටික ඇත්තටම පෙන්නලා තියෙන්නේ මෙතනදී මේ database එකක් ඇතුලේ තමයි කොහේ හරි save වෙලා තියෙන. ඉතින් nanoshell net ලගේ තියෙන මොකක් හරි database එකක් ඇතුලේ තමයි මෙන්න මේ ඔක්කොම blogs ටික save වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ database එකෙන් තමයි අපිට මෙන්න මේ data ටික අපිට ඇත්තටම retrieve කරලා එහෙම නැත්නම් අපිට return කරලා දෙන්නේ. ඉතින් මෙන්න මේකට තමයි අපි කියන්නේ අපේ database එකේ තියෙන data access කරනවා කියන එක. ඉතින් මේක මීට වඩා ගොඩක් වැඩි දේවල් තියෙන. ඉතින් මෙතනදී ඇත්තටම මම basic idea එකක් විතරයි ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් AI වලදී එහෙම data access කරනවා කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම different කතන්දරයක්. ඉතින් මෙතනදී මම නිකන් මේ basic idea එකක් අරගන්න. ඉතින් ඔයාලට මෙතනදී පේනවා ඇති මේ තියෙන්නේ අපේ එක විදිහකට අපි database එක අපි access කරන එක ක්‍රමයක්. ඉතින් මෙන්න මේ විදිහට database එක access කරනවා වගේම අපිට පුළුවන් මෙතනදී මෙන්න මේ database එක easily manage කරන්න. ඉතින් මෙතනදී manage කරනවා කියලා කියන්නේ අපිට පුළුවන් අලුතෙන් data මොන හරි දෙයක් add කරන්න, ඒ වගේම add කරලා තියෙන දෙයක් අපිට delete කරන්න. මෙන්න මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන් අපේ database එක අපේ ගාව database එකක් තියෙනවා නම්. ඉතින් අපි අත්‍තරම database එකකදී මෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා කරන්න. ඒ වගේම අපිට පුළුවන් data අප්ඩේට් කරන්න. ඉතින් අපි හිතමුකෝ අපිට මෙතනදී nanoshell net එකේ post එකක් අපිට අප්ඩේට් කරන්න ඕන කියලා. ඉතින් අපිට පුළුවන් අපිට nanoshell net එකේ database එකට ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් අපිට මේ data එක අප්ඩේට් කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි database එකක් ඇතුලේ අපි සාමාන්‍යයෙන් basically කරන්නේ. ඉතින් database එකක් ඇතුලේ කරන්නේ අපේ හැම data එකක්ම අපි save කරන එක. ඉතින් කවදාක හරි අපේ මේ data වලින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇත්තටම Google ආයතනය ඔයාලා දන්නවා ඇති. ඉතින් Google ලගේ database එකෙන් අද වෙනකොට ඒ කට්ටිය ලොකු data ඒ කියන්නේ ඒ කට්ටියගේ database එකේ ලොකු collection එකක් තියෙනවා. ඉතින් ඒ කට්ටිය ගොඩක් වෙලාවට එක එක database types පාවිච්චි කරනවා වෙන්න පුළුවන් ඒ කට්ටියගේ organization එක ඇතුලේ. ඉතින් මේ data පාවිච්චි කරලා අද වෙනකොට යාලා ගොඩක් services අපිට දීලා තියෙනවා. ඒක service එකක් තමයි Google Map කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඒ කට්ටියගේ database use කරලා ඒ කට්ටිය details save කරලා store කරලා තියාගෙන අපිට ඒ details වලින් අපිට අපේ map එක access කරන ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා තවත් දැකලා ඇති ගොඩක් වෙලාවට Facebook ads ඒ වගේම Google ads. ඉතින් මෙන්න මේ වගේ ads ඉතින් ඔයාලගේ ad එක හරිම තැනට පෙන්වන වැඩේ. එහෙම නැත්නම් හරිම කෙනාට ඔයාලගේ ad එක පෙන්වන එක Google එකෙන් කරනවා. ඉතින් එහෙම නැත්නම් Google ads වලින් ඒ කට්ටිය ඒ විදිහට ඒ ඔයාලා ad එකක් දාලා ඒක ටික කාලයක් ගියාට පස්සේ ඒක ඒ algorithm එක train වුණාට පස්සේ ඔයාගේ ad එක එතනදී පුළුවන් වෙනවා ඔයාගේ advertisement එක හරිම කට්ටියකට ෂෙයා කරන්න. එහෙම නැත්නම් හරිම කට්ටියට පෙන්වන්න. ඉතින් මෙන්න මේ දේවල් වලට ඇත්තටම පාවිච්චි කරන්න Google වල තියෙන Google ලගේ ගාව තියෙන data. එහෙම නැත්නම් Facebook advertisements වලදී මෙතනදී පාවිච්චි කරන්නේ ඇත්තටම Facebook එකේ තියෙන data. ඉතින් මෙතනදී AI වගේ දේවල් පාවිච්චි කරලා ඉතින් මේ data ගොඩක් සංකීර්ණ විදිහට manipulate කරලා තියෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ data access එක වෙන්නේ. ඉතින් ඇත්තටම basically අපිට තියෙන ලොකුම purpose එක තමයි database එකකින් අපේ data store කරලා තියාගන්න. ඉතින් Google database එක, එහෙම නැත්නම් nanoshell net එකේ database එක, එහෙම නැත්නම් Facebook එකේ database එක මෙයාලා ඔක්කොම ඔයාලගේ data store කරලා එයාලා ළඟ තියාගන්නවා. ඉතින් nanoshell net එක ඔයාලා sign up වුණොත්, එහෙම නැත්නම් ඔයාලා nanoshell net එකට ඇතුළට ගිහලා ඔයාලා subscribe කරොත්, ඉතින් එතකොට nanoshell net එක ඔයාලගේ යම් කිසි data ප්‍රමාණයක් save කරලා තියාගන්නවා. ඉතින් Google එකත් ඒ විදිහම තමයි ඔයාලා Gmail account එකක් create කරන ඔයාලගේ නම, telephone numbers, ඔයාලගේ එතකොට උපන්දින identity card numbers මෙන්න මේ වගේ දේවල් එයා save කරලා තියාගන්නවා. ඉතින් Google එකේදී ඔයාලා වෙන මොන හරි service එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ dataත් එයා ඔයාලගෙන් අරගෙන save කරලා තියාගන්නවා. ඒ වගේම තමයි Facebook එකේ
Facebook එකේ නුත් කරන්නේ ඔයාලගේ data ටික අරගෙන එයාගේ ළඟ එයාලගේ servers වල මේ දේවල් save කරලා තියාගෙන මේ දේවල් එයාලට ඕන විදියට එහෙම නැත්නම් එයාලා ඉඳලාදී ඒ දේවල් හරි විදිහට generate කරලා හරි විදිහට optimize කරලා ඒ users ලට ඒ data ආයමස්සරයක් users ලට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ඒ data පාවිච්චි කරනවා. ඉතින් අපිත් මෙතනදී කරන්නේ අපේ database එකේ තියෙන data අපි save කරනවා. ඒ වගේම අපි data retrieve කරනවා. මෙන්න මේ විදිහට අපි data use කරනවා. ඉතින් මෙතනදී retrieve data efficiently කියලාත් එකක් තියෙනවා. ඉතින් retrieve data කියන එක ඔයාලට අදහසක් විදිහට ඔයාලට ඉස්සෙල්ලා දකින්න ඇති. මන්ඩි nano shell net එකේ blog කියන එකට ගියම අපිට blog එකේ retrieve කරලා පෙන්නලා තියෙන data. ඉතින් ඒව ඇවිල්ලා ඔක්කොම තියෙන database එකක් ඇතුළේ save වෙලා. ඉතින් මෙන්න මේ database එක ඇතුළේ save වෙලා තියෙන data අපිට access කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට එහෙම නැත්නම් අපිට retrieve කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් බැලුවොත් එහෙම මෙතනදී අපිට Facebook එකේ අපි post එකක් save කරපුවම එහෙම නැත්නම් post එකක් දාපුවම මේ post එක අනිත් users ලටත් පෙන්නනවා. ඒ කියන්නේ Facebook එකේ කොහේ හරි තියෙන database එක මේ data ටික save වෙන. එහෙම නැත්නම් ඔයාගේ post එක post details එතකොට දේවල් ටික save වෙලා තමයි අපිට මේ දේවල් ටික ආයමත් සැරයක් පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වලට data retrieve වෙලත් බලන්න පුළුවන්. ඒ වගේම මේ databases කොහොමත් Django වලට support කරනවා. ඒක SQL database එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් NoSQL database එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට third party plugin එකක් හරි දාලා මෙතනදී ඔයාගේ මේ Django වලට මේ ඕනම වර්ගයක database එකක් support කරනවා. ඉතින් මෙතනදී අපි නම් පාවිච්චි කරන්නේ SQLite 3 එක. එහෙම නැත්නම් SQL database එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ විදිහට මෙතනින් මේ විදිහට පිටිපස්සට එනවා. ඉතින් මෙතනදී ඔයාලට බැලුවොත් එහෙනම් අපි ගාව databases type දෙකක් තියෙනවා. එකක් තමයි relational databases, අනිත් එක තමයි non relational databases කියන එක. ඉතින් මොකද්ද මේ relational databases සහ non relational databases කියලා කියන්නේ? relational database එකක් කියලා කියන්නේ relationships තියෙනවා නම් tables අතරේ relationship එකක් තියෙනවා නම් අපි වෙන්න මේ වගේ databases වලට කියනවා relational databases කියලා. ඉතින් ඇත්තටම relational databases ගොඩක් lazy අපිට access කරන්න. එතකොට ඒ වගේම අපි මෙතනදී පාවිච්චි කරන අපේ Django series එක ඇතුලේ එහෙම නැත්නම් මේ tutorial series එක ඇතුලේ පාවිච්චි කරන්නේත් අපි මෙතනදී වෙන්න මේ relational databases ම තමයි. ඉතින් මෙතනදී වෙන්න මේ relational databases වගේම අපිට non relational databases බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒවා flexible schema එකකින් තමයි තියෙන්නේ. ඇත්තටම ඔයාලා අරගත්තොත් එහෙම Facebook එකේ මම අර post කතන්දරයක් ඔයාලට කිව්වනේ. ඉතින් ඔයාලා post එකක් save කරනකොට ඒ කට්ටිය කියලා තියෙනවා ඒ කට්ටිය NoSQL database එකක් තමයි use කරන්න කියන එක. මේට අවුරුදු ගානකට කලින් කිව්වා. මට නිකන් ලාවට වගේ මතකයක් තියෙනවා. මට ඒක හරියටම විශ්වාසයක් නැහැ. ඒක මතකයක් නැහැ. නමුත් මම හිතනවා ඒ කට්ටිය NoSQL database එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒ කට්ටිය AI වගේ දේවල් මෙතනදී පාවිච්චි කරනවා. ඒ වගේම ඒ data processing වලදී ඒ වගේම image processing වගේ දේවල් පාවිච්චි කරන. ඉතින් relational database එක මේ වගේ දේවල් ටිකක් කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා අනිවාර්යයෙන් මේ කට්ටිය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. non relational databases ඔයාලගේ post වගේ දේවල් share කරනකොට. ඉතින් මෙතනදී non relational databases සහ relational databases විදිහට මේ විදිහට අපිට කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම relational databases වලට උදාහරණ විදිහට ඔයාලට කියන්න පුළුවන් MySQL එක. ඉතින් MySQL එක කියලා කියන්නේ relational databases වලට එක example එකක්. ඒ වගේම PostgreSQL එක, ඒ වගේම SQLite එක. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරන SQLite මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඒ වගේම non relational databases වලට උදාහරණයක් විදිහට ගොඩක් ප්‍රසිද්ධ නමක් තමයි MongoDB කියලා කියන්නේ. ඉතින් ඔයාලට MongoDB එක තියෙනවා. ඒ වගේම CouchDB එක ඔයාලට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Redis පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ course එක ඇතුලේ relational databases ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි මේ විදිහට එනවා අපේ ඊළඟ ස්ලයිඩ් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් key differences මොනවද කියන එක මේ relational databases එක සහ non relational database එක තියෙන. ඉතින් relational database එක table සහ rows තියෙනවා. ඉතින් non relational database එක ඇත්තටම document එකක් නැත්නම් key value එකක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ අපේ key එක තියෙනවා, ඊට පස්සේ value එක තියෙනවා, key එක තියෙනවා, value එක තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මොන key එකද මොන value එකද තියෙන්නේ කියන එක. ඉතින් ආයතනයේ key values pairs තමයි generate කරන්නේ. ඉතින් non relational database එකදී ඊට පස්සේ schema එකක් අරගත්තොත් එහෙනම් මෙතනදී fixed schema එකක් තියෙන්නේ. හැබැයි මෙතනදී non relational database වලදී අතන flexible schema එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් query කරන language එක අරගත්තොත් එහෙම relational database වල අපි structured query language එක කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් structured query language එක සමහරක් කට්ටිය කියනවා SQL කියලාත් කියනවා. ඒ කියන්නේ SEQL කියන එක SQL කියලාත් මේ කට්ටිය කියනවා. ඒ කියන්නේ structured English query language කියන එක. ඉතින් SQL කියන නම ඉස්සර ඒ කාලේ පාවිච්චි කරපු නමක්. ඇත්තටම මට මතක විදිහට 2008 වගේ කලින් පාවිච්චි කරපු නමක් තමයි SQL කියලා කියන්නේ. ඉතින් තාමත් පරණ කට්ටිය ගොඩක් වෙලාවට SQL කියන එක තමයි කියන්නේ. ඉතින් ඒක වෙනස් වෙලා අද SQL විදිහට වෙනස් වෙලා තියෙනවා structured query language කියලා. ඉතින් එතකොට ඒ වගේම non relational databases පාවිච්චි කරන්නේ NoSQL commands එහෙම නැත්නම් මෙතනදී මෙයාලා SQL පාවිච්චි කරන්නේ. හැබැයි පාවිච්චි නොකරනවම කියන්න බෑ. සමහරක් SQL වලට සමාන commands අපිට non SQL වලදීත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන තියෙනවා Mongo Django models ගැන කතා කරන්න. මොකද මේකට reason එක අපි ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ SQL commands. අපි Python ඇතුලේ එහෙම නැත්නම් මේ Django ඇතුලේ
tables create කරනකොට අපි එහෙම නැත්නම් අපේ database එක අපි create කරගත්තට පස්සේ database එකට තියෙන table relationships වෙන මේ වගේ දේවල් create කරනකොට අපි ඇත්තටම SQL basic query පාවිච්චි කරන්නේ. ඉතින් example එකක් විදිහට අරගත්තොත් එහෙනම් create table මොකක් හරි table එකේ නම දාලා values ටික දාලානේ අපි SQL වලදී database එකක් create කරන්නේ. නමුත් Python Django වලදී ඔයාලට පුළුවන් Django වල තියෙන models කියන මෙන්න මේ class එක පාවිච්චි කරලා එහෙම නැත්නම් Django models use කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ database tables ටික හරිම ලේසියෙන් හදාගන්න. ඒ වගේම ඒ වගේ තියෙන relationships මෙන්න මේ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී කෙලින්ම අපිට directly අපිට code කරන්න පුළුවන් Python ඇතුළෙම මෙන්න මේ Django models කියන එක පාවිච්චි කරලා relationship වගේ දේවලු. ඉතින් මෙතනදී ඇත්තටම Django වල තියෙන key features තමයි define fields and class attributes විදිහට. ඉතින් මෙතනදී class එකක් විදිහට ඔයාලට පුළුවන් වගේ table එක define කරලා ඊට පස්සේ attributes විදිහට field as class attributes. ඉතින් ඔයාලට ඇත්තටම පුළුවන් මෙතනදී class එකක් විදිහට ඔයාගේ table එක define කරලා ඒ වගේ තියෙන attributes fields විදිහට define කරන්න Django වලදී මේ දේවල් කරන්න. ඉතින් ඔයාලා ඉස්සරහට නෝන මේක තේරෙයි. මම නිකන් මේක basically කියගෙන යන්නේ. ඒ වගේම automatic schema generation එකක්. එහෙම නැත්නම් මෙතනදී ඇත්තටම වෙන්නේ ඔයාගේ automatically ඔයාගේ SQL query එක මෙයා generate කරනවා. එහෙම නැත්නම් මෙතනදී මම ඔයාලට පෙන්නන්නම් migration table එක මොන වගේද. ඒ වගේ migration එකක් වුණාම ඒක මොන වගේද වෙන්නේ කියන එක. ඉතින් මෙයා automatically ඔයාගේ create table කියන එක එයා automatically ඔයාලට generate කරලා දෙනවා. ඉතින් ඔයා වෙනම create table කියලා type කරලා මේ දේවල් කරන්න ඕනේ. ඒක නිසා තමයි මම හැම වෙලේම කියන්නේ Python කියන්නේ ගොඩක් powerful language එකක්. ඒ වගේම ගොඩක් ලේසියෙන් use කරන්න පුළුවන් language එකක් කියන එක. ඒ වගේම queries using ORM නැත්නම් object relational mapping කියන එක තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. මෙන්න මේ queries අපි කරනකොට එහෙම නැත්නම් මෙතනදී අපි හිතමුකෝ අපිට ඔක්කොම දේවල් ටික අපිට බලන්න ඕනේ කියලා අපි select star from මොකක් හරි table එක නමක් දානවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ table එකේ තියෙන details ටික බලා ගන්න normal SQL වලදී. ඉතින් මෙතනදී අපිට පුළුවන් ORM නැත්නම් object relational mapping කියන එක use කරලා නැත්නම් object relational model කියලා මෙතනදී මේක කියනවා. මෙතනදී මෙන්න මේ object relational mapping කියන එක ඔයාලට use කරලා ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන data retrieve කරන්න, ඔයාගේ තියෙන data delete කරන්න මෙන්න මේ වගේ functions ඔයාලට කරන්න පුළුවන්. ORM එහෙම නැත්නම් object relational mapping කියන එක පාවිච්චි කරලා. ඉතින් අපි යමු අපි ඊළඟ database එකට. ඉතින් relational databases සහ non relational databases වලදී අපි සාමාන්‍යයෙන් by default relational database එක විදිහට පාවිච්චි කරන්නේ SQLite එක තමයි Django වල. ඉතින් back end එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් SQLite database එක. ඉතින් මම next video එකේ ඔයාලට පෙන්නන්න SQLite database එක අපි create වෙලා තියෙනවා. ඉතින් non relational databases විදිහට කිසිම දෙයක් default අපි පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඔයාලට කැමති නම් MongoDB වගේ එකක් ඔයාලට පුළුවන් third party plugin එකක් install කරලා එහෙම නැත්නම් third party library එකක් install කරලා ඔයාලට පුළුවන් ඔයාගේ Django database එකට අරගන්න. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් මෙතනදී අපි මෙතනදී අපි යන්නේ නැහැ non relational databases එක. ඒක නිසා ඔයා worry වෙන්න ඕනේ නැහැ. මේ non relational databases කියන්නේ relational databases තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී මේ තියෙන example එකක් අපි model එකක් කොහොමද create කරන්නේ කියන එක. ඉතින් අපි ඉස්සරහා video එකේදී කතා කරනවා. අපි මේ one by one මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් guys අදට මම මේ video එක මෙතනින් නතර කරන්න. අපි තවත් එක අලුත් video එකකින් හම්බ වෙමු.